සතුටින් පිරෙන ලස්සන දවසක් ඔයාලා හැමෝටම. හැමෝගෙම ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මලක් ලස්සනට සුවඳට පිපෙන්න වතුර, පොහොර, ඒ වගේම හිරුවැලියක් ඕන වෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේ. පුංචිම පුංචි හේතු දහස් ගානක එකතුවක් තමයි සතුට කියන්නේ. අපේ සතුට තියෙන්නේ අපි ළඟම තමයි. ඉතින් ආදරයෙන් හැමෝටම ආරාධනා කරනවා මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. මේ ඉන්නේ අපේ පුංචි මැනික. චුට්ටක් විතර දඟ මල්ලක්. එයා ඔන්න දැන් නිදාගෙන හැරලා සේලම් කරනවා. ඊට පස්සේ ඉතින් එයාත් එක්ක තමයි මගේ මුළු දවසම ගෙවෙන්නේ. එයාගේ වැඩත් එක්ක හරි ලස්සනට මුළු දවසම ගත කරනවා. ඔය පේනවනේ ඉතින් කෑම කන්න ගියත් සෙල්ලමම තමයි. කොයි වෙලේ බලුවත් සෙල්ලම් කරනවා. ඉතින් එයාගේ හොරතල් මූණ දැක්කහම ආස හිතෙනවා ජීවත් වෙන්න. එයාත් එක්කම කාලය ගත කරන්න මං ගොඩක් ආසයි. මේක මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් අඩුපාඩු ගොඩාක් ඇති. ඔයාලගේ ආදරණීය වචන මට හයියක් වෙයි මේ අඩුපාඩු හදාගන්න. ඉතින් ඔයාලට කියන්න ඕන මගේ පුංචි මැනිකගේ නම සයුල් අත්‍යාශ් මෙත්නිදු. තාම අවුරුද්දයි මාස 5යි. චුට්ටක් විතර දඟමල්ලක් වුණාට එයා හරිම ආදරණීය චරිතයක්. පේනවනේ හොරතලේ. ඔය ඉතින් දවල්ට එයාට මං හැදුවේ රොටි. එයා රොටි කන්න හරි ආසයි. ඒකට ඉතින් කැරට් ලීක්ස්, ගොටුකොළ, බටර් ටිකක් දාලා එහෙම තමයි මම හදාගත්තේ. එතකොට ඉතින් පෝෂණයක් තියෙනවනේ. හවස් වරුවේ අපිට තිබ්බා පුංචි බර්ත්ඩේ පාර්ටි එකක්. මල්ලි කෙනෙක්ගේ. ඉතින් ඔන්න දැන් අපි ඒකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් ගෙදර පුංචි වැඩ ටිකක් තිබ්බා. බබාගේ රෙදි ටිකක් තිබ්බලා සෝදලා, ඒවා අයන් කරලා කබඩේකට දාලා, කාමරේ එහෙම අස් කරලා, ඒ ටික ඔක්කොම පිළිවෙලකට හදලා තමයි අපි ගියේ. මම බලන්නකෝ ඉතින් අපේ පුංචි කාමරේ. මේ ඉතින් හවස යන්න ලෑස්ති වෙලා. එයා හරි ආසයි එළියට යනවා නම්. ඔය පේනවනේ ඇවිද යන්න හදිස්සිය. හරි ආසයි අලුත් ඇඳුමක් එහෙම ඇඳගෙන ගමනක් යන්න. ඔය පේනවනේ ගිහිල්ලා නඩ ඉන්න හැටි. හරි ආසාවෙන් ගේ පුරාම ඇවිදිනවා. ඉතින් මේ අපි ගියේ හස්බන්ඩ්ගේ නැන්දාගේ පුතාගේ බර්ත්ඩේ පාර්ටි එකට. ඒ ඇවිල්ලා ඉතින් එති ටිකක් රෑ වුණා. ඒ කරලා ඉතින් අපි වොෂ් එකක් එහෙම දාගෙන නිදාගත්තා. අලුත් ව්ලොග් එකකින් හම්බ වෙමු.